හායි කොහොමද ඔයාලට ඔන්න අද මං ඔයාට කියලා දෙන්න හදන්නේ සුපිරිම සුපිරි කොණ්ඩේ වවන්න පුළුවන් hair oil එකක්. රෝස්මෙරි oil එකද හොඳ, කරපිංච oil එකද හොඳ කියලා අහපු හැමෝටම අපි කරපිංචයි රෝස්මෙරි දෙකම එකට දාලා oil එකක් හැදුවා. ඔව් අනේ මාර ප්‍රතිඵල හම්බුණා. ඉතින් ඔයාට කියන්න ඕනි කියලා හිතුණා. මේකට තව දේවල් චුටක් එකතු කරලා, තව ගොඩාක් ගුණ වැඩි කරලා, තව ප්‍රතිඵලත් වැඩි කරලා අද hair oil එක හදලා තියෙන්නේ. ඒ නිසා පික්මනින් මෙයාමු කොහොමද මේ oil එක හදාගන්නේ කියලා බලන්න. මේ තියෙන රෝස්මෙරි ගැන දන්නේ නැති කෙනෙක් නැති තරන්නේ කොණ්ඩේ වවන්න පුළුවන් සුපිරිම සුපිරි කෙනෙක් තමයි රෝස්මෙරි කියන්නේ. ෆුඩ් සිටි වල තියෙන අනිවාර්යයෙන්ම හොයලා ගන්න. හරිද? නෑ කියන්නේ නෑ. ගුටි දෙන්නේ. මේ තියෙන කරපිංච නම් ගහක් ගෙදර නැත්තම් ඔයාගේ වැඩකුත් නෑ. කරපිංච ගහක් ගෙදර නැත්තම් හදාගන්න. කරපිංචත් අපිට ඕන වෙනවා. මේ මම ඔයාලට පෙන්නන්නේ පොල් තෙල්. මෙතනදී අපිට තෙල් එක හදාගන්න අපි ගන්නේ පොල් තෙල් පොඩි ප්‍රමාණයක් ගන්න. මේ මම ඔයාලට පෙන්නන්නේ කළුදුරුත් ඕනේ. කළුදුරු කියන්නේ අපේ හිසකෙස් හොඳට ශක්තිමත් ගලට වර්ධනය කරන දෙයක්. ඒ නිසා කළුදුරු හොයාගන්න සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩේ තියෙනවා. මේවා නම් ඉතින් ඔය ගෙදර තියෙනවානේ. මේ උළුහාලුත් ඕන වෙනවා හිසකෙස් වලට හොඳ පෝෂණයක් සපයන්න. දැන් ඔයා කරන්න ඕනේ මේක හදාගන්න භාජනය අරගෙන රෝස්මෙරි ටිකයි කරපිංච ටිකයි එකතු කරගන්න. කළුදුරු මෙතන මේස හැඳ දෙකක ප්‍රමාණයක් තියෙනවා. උළුහාල් මේස හැඳ දෙකක ප්‍රමාණයකුත් තියෙනවා. පොල් තෙල් හරියටම බෝතලයකට වඩා චූටි ප්‍රමාණයක් අඩුවෙන් තමයි එකතු කරේ. ගොඩාක් ඕනේ නැහැ. ඔයා මේ එකතු කරන දේවල් වලට සාමාන්‍යයෙන් මම මේ පෙන්නන විදිහට එකතු කරාම ඇති. මේ කොළ වැහෙනකන් එකතු කරන්න ඕනේ නැහැ. මේක හැදෙනකොට මේ දේවල් හරි චූටි වෙනවා. එතකොට පොල් තෙල් ප්‍රමාණය ඇති වෙනවා. වීඩියෝ එක බලන්නකෝ. හැමදේම වියලිව ගන්න කියන එක මතක් කරනවා. කරපිංච සහ රෝස්මෙරි හොදනවා නම් හොදලා වේලලා තෙතමත්තු කරලා තමයි අපි ඔයිල් එක හදන්න ඕනේ. නැත්තම් ඔයිල් එක ඉක්මනට නරක් වෙනවනේ. ඒ නිසා මතක තියාගන්න. මේ විදිහට ලිපේ මද කේන්දරේ මේක හොඳට හදාගන්නයි තියෙන්නේ. මේ විදිහට පෙනෙන එක සාමාන්‍ය දෙයක්. මාරම සුවඳක් දෙනවා. ඒක ඔයා එක්ස්පීරියන්ස් කරන්නම ඕනේ. ඒක මාරයි ෂෝක් කියලාට දැනෙයි. ඔයාට මෙන්න මේ විදිහට හදාගන්නයි තියෙන්නේ අනේ. මම මේක කිව්වත් වගේ ප්‍රතිඵල නම් වව් කියලා ඔයාට තේරෙයි. කරපිංච ඔයිල් එකත් හොඳයි නේද? රෝස්මෙරි ඔයිල් එකත් හොඳයි නේද? ඒ දෙකම එකතු වුණාම ලැබෙන ප්‍රතිඵලය කොච්චර හොඳ වෙයිද කියලා ඔයාටම තේරෙනවනේ. මේ ඔයාට පේනවනේ කොළවල ලස්සන කොළ පාටක් තිබ්බේ. ඒක අඩු වෙලා නිකන් අර ගොම කොළ පාටක් වගේ වෙද්දී අපි ලිප නිවලා මේක නිමෙන්න දෙන්න. මොකද ලිපේ රස්නෙත් තියෙනකොට මේ වාචනේ රස්නේ තියෙන හින්දා තව චුට්ට වෙලාවක් මේක හොඳින් තැම්බෙන නිසා මේ වගේ ප්‍රමාණයට තමයි නිමුණට පස්සේ එන්නේ. දැන් ඉතින් හොඳ ළමයි වගේ මේක පෙරලා වෙන් කරගන්න. මේ දේවල් ඔක්කොම එකතු කරලා ඔන්න අපි බෝතලෙට දාන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේ විදිහට හොඳට පෙරා ගන්නයි තියෙන්නේ. ලස්සන පාටක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාට පුළුවන් කොළ කෑලි එන්නේ නැති වෙන්න උළුහාල් සහ කළුදුරු විතරක් ඔයාගේ තෙල් එකට එකතු කරගන්න. මම නම් එකතු කරේ නැහැ. ඔයාට ඕනේ නම් ඒ ටික විතරක් එකතු කරගන්න පුළුවන්. ඔන්න තෙල් එක හදලා ඉවරයි. මේ පේනවනේ හරිම ෂෝක්, හරිම සුවඳයි. ඒ වගේම ලැබෙන ප්‍රතිඵලය වව්. මම සතියේ දවස් 3ක් අනිවාර්යයෙන්ම මේක ගාලි වල වෙලා වොෂ් කරනවා. හරියට පැය කාලයක් හිස කෙසල තිබ්බම හොඳටම ඇති. මේක ඔය කරලා බලන්න. ඔයාට මතකනේ රෝස්මෙරි ඔයිල් එකෙන් ඔයාට කොච්චර ප්‍රතිඵල හම්බුණාද කියලා. මේකෙන් ඊටත් වඩා ප්‍රතිඵල හම්බ වෙනවා. කරපිංචයි රෝස්මෙරි උළුහාලුයි අනිත් එක මොකද්ද කළුදුරු. මේක try කරන්න. මං ගිහින් එන්නම්. ගොඩක් ආදරේ වල හැමෝටම පරිස්සමෙන් ඉන්න. ආදරේ. තව චූටි දෙයක් ඔයාලා දකින්න නැති ස්ක්‍රීන් එකේ ඇවිල්ලා නත්තල් පප්ප එබි යනවා. ඒ එබි යන වාර ගණන හරියටම කියලා ඔයාට පුළුවන් ලස්සන වෙන තෑග්ගක් දිනා ගන්න. හරියටම අපි 5 දෙනෙක්ට දෙනවා. කමෙන්ට් එකක් දාන්න කී පාරක් එයා ඇවිල්ලා එබිලා ගියාද කියලා. 5 දෙනෙක්ට chance එක දෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කී පාරක් නත්තල් පප්ප ඇවිල්ලා ස්ක්‍රීන් එකෙන් එබිලා ගියාද කියලා කමෙන්ට් එකක් දාන්න. බයි.